පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත ඉබ්‍රහීම් නානා සහ තවත් දෙන්නෙකුට දාලා තිබ්බ නඩුව අප්‍රේල් 2 වෙනිදා දක්වා කල් ගිහිල්ලා කියලා ප්‍රවෘත්තියක් දැක්කා. මේ නඩුවේ සාක්ෂිකාරියක් වන ඉබ්‍රහීම් නානාගේ ගෙදර වැඩට හිටපු ගෑනු කෙනා රට පැනලා කියලා තේ නිවුස් එකේම තිබ්බා. තවත් සාක්ෂිකාරියක් රට පැනීමේ අවදානමක් තියෙනවා කියලාත් නීතිපති වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්නා කියලාත් ඒ ප්‍රවෘත්තියම තිබුණා. දැන් මේවා මෙහෙම ගිහිල්ලා එක එකනා රටින් පැන්නාම නඩුවට වෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. හිටපු උද්දේශ නිලධාරීන්ගේ නම් පාස්පෝර්ට් ටික ලහි එකතු කරා. හැබැයි මේ නඩුවට ඍජුවම සම්බන්ධ අයට නිදහසේ රටත් පනින්න ඉඩ දීලා. මේව ඔක්කොම දැක්කම අපිට එනවා සැකයක් CID එක සහ පොලිසිය එක්කහුවලා මේ කරන්නේ මාලිමා ජාතික ලයිස්තුවේ හිටපු ඉබ්‍රහීම් නානව අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරන වැඩ කටයුතු පෙළ ගැස්වීමක්ද කියලා. අද මෙච්චර හරියක් වෙලා තියෙද්දි කාදිනල් මේ ගැන කිසිම කතාවක් නැහැ. වෙන රජයක් තේද්දී සාක්ෂිකාරය ඔහොම පැනලා ගියා නම් කාදිනල් මෙලහට රජයට විරුද්ධව ජිනීවත් ගිහිල්ලා කිසිම පුනරුත්ථාපන වැඩසටහනක් නැතුව සහරන්ගේ බිරිඳව නිදහස් කරන්න යන සූදානම ගැන කාදිනල් දැන් සත්‍යයක් කරන්නේ නැති පාටයි. සහරන් කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි. තමන්ගේ ආගමේ නොවන අය කාෆිර්වරු එහෙම නැත්නම් සතුරෝ කියලා අහිංසක දරුවන්ගේ මොළ බ්‍රේන් වොෂ් කරපු. තමන්ගේ මතයට එරෙහි අය ඝාතනය කරන්න කියලා මිනිස්සුන්ව පොළඹවපු විජේවීර සහ වෙල්ලුපිල්ලේ පන්නේ ත්‍රස්තවාදියෙක්. විජේවීරගේ පවුලේ අයව අවුරුදු කීයක් ආරක්ෂක අංශ භාරයේ තියාගෙන හිටියද? සහරන්ගේ බිරිඳ සහ දරුවා ඒ වගේම නැවත ඒ අන්තවාදයට නොවැටෙන්න පුනරුත්ථාපනය කරලා එහෙම පුනරුත්ථාපනය කරපු ඔවුන්ට අන්තවාදීන්ගෙන් අනතුරක් නොවන තැනට ගෙනල්ලා ඔවුන් තවදුරටත් රටට සමාජයට අනතුරක් නැහැ කියලා තේරුණාට පස්සේ තමයි ඔවුන්ව සමාජයට නිදහස් කරන්න ඕනේ. නමුත් දැන් පෙනීගෙන යන විදිහට මාලිමා පොලිසියයි මාලිමා CID එකයි ඒකට ඉඩ දෙයිද කියලා අපිට එනවා ප්‍රශ්නයක්. අද මාලිමා වේදිකාවේ ඉන්න ප්‍රබලයෙක් වෙන ශානි අබේසේකරගේ හඬපටයක් නිකුත් වුණා මතකයි. පුතාලා දෙන්න එලෙලි පුපුර ගන්නකොට ගෙදරින තාත්තා ගැන නොදැන හිටියනම් ඌ පොල් බොරුවෙක් වෙන්න ඕනි කියලා. දැන් ඒව නොවුන ගානට තමයි මේ ආණ්ඩුව ඉන්නේ. මොකද බොම්බකරුවෝ 3 දෙනෙක්ව ගේ ඇස්සේ දාගෙන හිටපු මිනිහත් මාලිමාවේ. ප්‍රහාරය ගැන දැනුම් දීලා ඒක වළක්ව ගන්න බැරි වෙච්ච මිනිහත් මාලිමාවේ. පාස්කු ප්‍රහාරය ගැන මේ ආණ්ඩුවෙන් සිදු වෙන පරීක්ෂණවල තියෙන විනිවිදභාවය ගැන ඒ නිසා තියෙන්නේ ලොකු ගැටලුවක්. ඒක හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. කාදිනල් ඔන්නාන්සි මේවා ගැන වචනයක් පිට නොකරන පරිස්සම් වෙන්නේ ඇයි කියන එක අපිට ප්‍රශ්නයක්. අපි දන්නේ නැහැ නියම චුදිතයෝ එකා දෙන්න මේ විදිහට රට පන්නලා කාදිනල්ගේ ඔළුවේ ඉන්න කෙනාව මහමල කරුවක් කරලා ඇතුළට යවනවා කියලා මේ ආණ්ඩුවෙන් පොරොන්දු වෙලාද කියලා. අර වරායෙන් හොරෙන් පන්නලා යවපු කන්ටේනර් 323 ගැනත් කාදිනල් වචනයක් කිව්වේ නැහනේ. සාමාන්‍යයෙන් අනිත් හැමදේම ගැන කතා කරන මිනිස්සයා ඒක ගැන එක වචනයක් නොකියප එකම ඒක පැන්නුවේ කවුද කියන එකට ලොකු ඉඟියක්. පාස්කු ප්‍රහාරයේ 6 වෙන සැමරුමට කලින් ප්‍රතිහාරයක් පාන්න හිටපු කාදිනලට උනේ මාර වැඩේ. අසත් මවුලාන ගෙනල්ලා බොරු සාක්ෂි හදන කලින් තියෙන සාක්ෂි ආරක්ෂා කරගත්තොත් නේද හොඳ? නැත්තම් විඳිතෙන් වෙනුවෙන් කියලා එකතු කරපු සල්ලි දුන පරිත්‍යාගශීලීන්ට මොනවද කියන්නේ? ඒක දෙයියන්ගේ කැමැත්ත කියලා ඒකත් දෙවියන් වහන්සේගේ පිටින් යවන්නද හිතන් ඉන්නේ? සල්ලි දෙයියන්ගේ මල්ලි කියලා කියන්නේ නිකන්ද මං අහන්නේ?